ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටි එකගේ කෑම පොත YouTube channel එකට. ඉතින් මාස 4කට පස්සේ තමයි මේ හම්බ වෙන්නේ අපි. ඒත් එක්කම ඔන්න චූටි එක්කිට පාරම්පරික page එකෙන් රසම රස තෑගි ටිකක් හම්බුණා. ඉතින් මේ තියෙන්නේ මුරුංගා කුඩු powder එක. ඉතින් මට චුට්ටක් පෙන්වන්න ඕනි කියලා හිතුණ බබාලට වැදගත් නිසා. මේ තියෙන්නේ nuts mix nut එකක් තියෙන්නේ. ඉතින් මේවා හරිම සාධාරණ මිලකට පාරම්පරික page එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේකේ nuts වර්ග ගොඩක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් බබාට මාර වටින gift එකක් තමයි අද හම්බුනේ. ඉතින් ඒ නිසාම පෙන්වන්න ඕන කියලා හිතුණා. මේ වගේ තමයි මම අද රසම රස කෑමක් හදාගන්න ලෑස්ති වෙන්නේ චූටික්කිට. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ කෙසෙල් පිටි සීරියල් එකක්. ඉතින් බබා කෙසෙල් කන්නේ නැත්නම් ඔන්න මේ කෙසෙල් පිටි එක අරගෙන බබාට රසට කෑම හදලා දෙන්න පුළුවන්. බබා දන්නෙත් නැතුව බබාට කෙසෙල් කවා ගන්න ක්‍රමයක්. ඉතින් මේක මට මාර වටිනවා. ඉතින් වෙලාවකට බබා කෙසෙල් කන්න ආස උනත් වෙලාවකට අකමැති. ඉතින් ඒ වගේ වෙලාවකට මට හදලා දෙන්න පුළුවන්. මං අද මේ සීරියල් එකෙන් තමයි රසම රස අමතර වේලක් චූටික්කිට හදාගන්නේ. ඉතින් මෙන්න මේ gift එක නම් මට තමයි ලැබුණේ මව්වරුන් සඳහා දානිමේ අතිරේක ආහාරයක්. ඉතින් මේකෙත් ගොඩක් දේවල් අඩංගු වෙලා තියෙනවා. හොඳ ප්‍රතිශක්තියක්, හොඳ පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් thank you මේ වගේ ලස්සන ඒ වගේම ගොඩක් පෝෂණය තියෙන රසබර gift එකක් ලබා දුන්නට පාරම්පරික ඔයාලට. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මම මේ කෙසෙල් සීරියල් එක පාවිච්චි කරලා බබාට රසම රස අමතර වේලක් හදාගන්නේ කියලා. ඉතින් මම අද කෙසෙල් පරාටා එකක් තමයි හදාගන්නේ බබාට අමතර වේලකට. මේ තියෙන්නේ රුලන් මේ සැන්ති 3ක් විතර මම අරගෙන තියෙනවා. ඒ වගේම බිත්තරයක් අරගෙන තියෙනවා. ඔයාලට කැමති නම් අවුරුද්දට වැඩි බබාලට හදන නිසා වටු බිත්තර ගන්නත් පුළුවන්. ඒ වගේම පොල් කිරි අරගෙන තියෙනවා. පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තවත් රස කරගන්නත් පුළුවන් ඔයාලට. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න. මේ තියෙන්නේ රට ඉඳි සිරප්. ඉතින් රට ඉඳි සිරප් වෙනුවට ඔයාලට කැමති නම් රට ඉඳි මද දෙකක් විතර හොඳ චූටියට කඩලා අරගෙන එකතු කරගන්න පුළුවන් මේකටම. සීනි නම් එකතු කරගත්තේ නැහැ මම. මේ වගේ කෙසෙල් වල රටින්දි වල හොඳට පැණි රස තියෙන නිසා මට ආයේ සීනි එකතු කරගන්න ඕනුනේ නැහැ. ඉතින් මම දැන් මේ රුලන් ටිකට ඉස්සෙල්ලාම කෙසෙල් සීරියල් එකෙන් මේස හැඳි එකමාරක් එකතු කරගන්නවා. මම රුලන් මේස හැඳි 3ක් තමයි අරන් තියෙන්නේ. ඒකට කෙසෙල් පිටි මේස හැඳි එකමාරක් තමයි මම මේ විදිහට එකතු කරගත්තේ. ඉතින් එහෙම එකතු කරගෙන මම මේක චුට්ටක් හොඳට කලවම් කරගන්නවා. පස්සේ ඒකටම ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. මේ පරාට එක අවුරුද්දට වැඩි බබාලට දෙන නිසා බය නැතුව ලුණු එකතු කරගන්නත් පුළුවන් ඔයාලට. රස අනුව බලලා එකතු කරගන්න. ඉතින් ලුණු කුඩු ටිකක් එකතු කරලා මම මේකත් හොඳට මේ විදිහට මික්ස් කරගෙන ඊට පස්සේ බිත්තරෙත් ඒකටම එකතු කරගන්නවා. ඉතින් මේ දාන ಜಾති වලින් බබාගේ බර හොඳට වැඩි කරගන්න පුළුවන්. පුංචි අමතර වේලක් වුණත් බබාට රසට ගුණට බර වැඩි වෙන විදිහට අපි හදලා දෙන්න බලන්නේ. ඉතින් ඔයාලට මේ පරාටා එකෙන් පුළුවන් ඒ ඔක්කොම සපුර ගන්න. බිත්තර ටිකත් ඒ විදිහට එකතු කරගෙන මම ඔන්න පොල් කිරි ටික ටික දාලා මේක හොඳ බැටර් එකක් විදිහට හදා ගන්නවා. සාමාන්‍යයෙන් තෝසේ බැටර් එක තියෙන්නේ. අන්න ඒ විදිහට ගොඩාක් උකු නැතුව ගොඩාක් දියාරුත් නැතුව හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේකට තව කැමති නම් nuts powder ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මම අද එකතු කරගත්තේ නැහැ. මම මේ ಜಾති 4 විතරයි අද එකතු කරගත්තේ. ඉතින් මේ විදිහට කැට හිටින්නේ නැති වෙන්න හොඳට මේ ටික මිශ්‍ර කරගන්න. මම රටින්දි සිරප් වලින් තේ හැඳි එකක් තමයි අද දාගන්නේ. මොකද කෙසෙල් වලත් පැණි රස තියෙනවා. ඕනවට වඩා පැණි රස දෙන්නත් හොඳ නැති නිසා ඉතින් මම වෙනම සීනි එකතු කරන්නෙත් නැහැ. රටින්දි සිරපුත් මේ තේ හැඳක් විතරයි එකතු කරගන්නේ. ඉතින් ඔන්න රසට ගුණට බබාට මේ විදිහටත් හදලා දීලා බලන්න වෙනසකට. සාමාන්‍යයෙන් අපි පරාට එකක් හදන්නේ
සාමාන්‍ය හොදි එක්ක වගේ එහෙම කන්නනේ ස්පයිසි විදිහටනේ. ඉතින් මේ පරාට එක අද පැණි රසට තමයි හදාගන්නේ වෙනසකට. අවුරුද්දට වැඩි බබාලා කොහොමත් පැණි රස කන්න චුට්ටක් හරි ආසයිනේ. ඉඳ හිට හරි දෙන්නත් ඕනේනේ. ඉතින් ඒ නිසා අමතර වේලට මේ විදිහට දීලා බලන්න බබා අනිවාර්යෙන් ආස වෙනවා. චූටික්කෙත් හරිම ආසාවෙන් ඔක්කොම ටික කෑවා ඉල්ල. ඉතින් මේක චුට්ටක් උකු වැඩි වගේ හිතුන නිසා මම තව පොල් කිරි ටිකක් එකතු කරගත්තා. හොඳ උකු පොල් කිරි අරගන්න බබාට අරගනිද්දි ඒ වගේම ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් දාලා හරිම රසට හදාගන්න පුළුවන් මේක. ඉතින් මේ දේවර්ගයෙන්ම කැමති දෙයක් බලලා එකතු කරගන්න. මෙන්න මේ වගේ හොඳට ගොඩාක් උකුත් නැති ගොඩාක් දියාරුත් නැති මිශ්‍රණයක් තමයි ඔයාලා හදාගන්න ඕනේ. ඉතින් මේ විදිහට හදාගෙන ඊට පස්සේ සාමාන්‍ය විදිහටම අපිට පරාට එක හරිම ලේසියට හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් බටර් චුට්ටක් එහෙම දාලා පෑන් එකට පරාට ටික හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. හරිම ලේසි ඉක්මනින් හදාගන්නත් පුළුවන්. මේ විදිහට හැන්දෙන් ටිකක් අරගෙන පෑන් එකට දාලා ටිකක් තුනී කරගන්න. හරිම ලේසි හදන්නත්. ඒ වගේම හරිම රසයි ගුණයි. බබාගේ බර වැඩි වෙනවා. ඉතින් බය නැතුව හදලා දෙන්න බබාට කන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මං හරිම ලේසියෙන් හදාගත්තා. ඇලෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම පරාට 4ක් හදාගත්ත මේ ගත්ත මිශ්‍රණයෙන්. මේ ප්‍රමාණ වලින් පරාට 4ක් මට හදාගන්න හම්බුණා. ඉතින් බබා මේ ඔක්කොම ටික කෑවා හරිම ආසාවෙන්. මං ඔයාලට තව එකක් හදලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට හැන්දෙන් දාගෙන ඊට පස්සේ හොඳට තුනී කරගන්න. තුනී කරලා අඩු ගින්දරේ පියනෙන් වහලා ලස්සනට හදාගන්න තියෙන දෙපැත්තම දාන්න. දෙපැත්ත දාලා ලස්සනට රසට හදලා බබාට දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ පරාට එක කන්න වෙන මුකුත් ඕන නැහැ. සාමාන්‍යයෙන් අපි පරාට කන්නේ හොදි වර්ග එක්ක එහෙමනේ. ඉතින් මේක ස්පයිසි එකක් නෙමෙයිනේ. මේක හනී එකක්නේ. ඉතින් ඒ නිසා මේක මෙහෙම නිකම්ම කන්න පුළුවන්. අමතර වේලකට හදලා දීලා බලන්න අනිවාර්යෙන් ඔයාගේ බබා ආස වෙනවා. ඉතින් හරිම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේ විදිහට හදලා දීලා බලන්න එහෙනම් වෙනසකට. ඉතින් මාස 4කට පස්සේ තමයි අපි මේ එකතුනේ. මම ටිකක් අසනීප තත්ත්වයේ හිටපු නිසා මට වීඩියෝ අරන් එන්න බැරි වුණා. ඉතින් දිගටම මාත් එක්ක රැඳී සිටින්න ඉදිරියට වීඩියෝ අරගෙන එන්නම් ඔයාලට වැදගත් වෙන රසබර වීඩියෝ. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. නැවතත් වටින මේ වගේ රසබර වීඩියෝ එකක් අරගෙන එනතේ ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.